අයිබෝන් අපි විසක් සැරසිල්ලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පොඩි සැරසිල්ලක් දාගන්න හදන්නේ. එතකොට මේකදී අපි පාවිච්චි කරන්නේ බැලුන් එකක් වටේට කොලාලවල තමයි මේ සැරසිල්ල කරගෙන යන්නේ. එතකොට මුලින්ම අපි මේකෙදි කරන්නේ බැලුන් එක වටේට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ටිෂු කොළ අරගෙන ටිෂු කොළ වතුර පාවිච්චි කරලා බැලුන් එක වටේට අලව ගන්නවා. මේ විදිහට අපි මුළු බැලුමම ආවරණය වෙන විදිහට ටිෂු කඩදාසිය අලව ගන්නවා. මුළු සම්පූර්ණ බැලුමම කවර් වෙන විදිහට. ඔය වගේම ටිෂු කඩදාසි තට්ටුවයි පත්තර කොළ තට්ටු දෙකයි විදිහට අපි සම්පූර්ණ තට්ටු 3ක් එන විදිහට මේ විදිහටම වතුර පාවිච්චි කරලා බැලුම කවර් කරගන්නවා, ආවරණය කරගන්නවා. පත්තර කොළ අලවද්දිත් පාවිච්චි කරන්නේ වතුරමයි. පත්තර කොළ පොඩි කොටස් වලට කඩාගෙන ඒක වතුරේ පොඟවලා බැලුම වටේට ආවරණය කරගන්නවා. ආවරණය කරලා ටික වෙලාවක් වේලෙන්න තියන්න ඕනේ. මේ ටිකක් වෙලා වේලුණාට පස්සේ අර වතුර දාලා අලවපු ටිෂු සහ පත්තර කොළ ටික අලවපු බැලුන් එක ටිකක් වෙලා වේලෙන්න තියෙනවා. ඒ වේලුණාට පස්සේ තියෙන විදිය තමයි මේ. හරි. දැන් එතකොට ටිකක් වෙලා වතුර වලින් අලවපු කොළ ටික වේලුණාට පස්සේ බැලුන් එක අරගෙන අපි දැන් ඒක උඩින් සව් කොළ අලවන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේකට අපි පාවිච්චි කරන්නේ ගම් වලින් තමයි අපි මේ ටික සව් කොළ අලවන්නේ. සව් කොළ අලවන්න ගම් පාවිච්චි කරද්දී අපි සාමාන්‍යයෙන් එකපාර ගම් එක තියෙන විදිහටම පාවිච්චි කරන්න අමාරුයි. ඒකින්ද මම කරන්නේ බයින්ඩර් ගම් ටිකක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා කලවම් කරගන්නවා. ඒ කියන්නේ පින්සලකින් ගන්න පුළුවන් ගානට. පින්සලෙන් ගෑවෙන ගානට වතුර වැඩි කරගන්නෙත් නැහැ. වතුර ගොඩක් මාඩු කරගෙන තියාගන්නෙත් නැහැ. වතුර සාමාන්‍ය ගාන පින්සලෙන් ගන්න පුළුවන් ගානට තනුක කරගන්නවා. ගම් ටිකකට වතුර ටිකක් එකතු කරලා. හරි. දැන් අපිට තියෙන්නේ අර වතුර ගාලා අලවපු කොළ ටික වේලුච්ච බැලුම් අරගෙන ඒකට අර අපි හදාගත්ත ගම් එකෙන් සව් කොළ අලවන එක. සව් කොළ ලේයර් දෙකක් විතර අලව ගන්න ඕනේ. නැත්නම් බැලුමේ හයිය මදි වෙනවා. ඒකින්ද අපි සව් කොළ ලේයර් දෙකක් විතර මේ විදියට ඒ ගම් එකෙන් බැලුම වටේට මලව ගන්න ඕනේ. අර මුලින් කරා වගේ.
මේ විදිහට සම්පූර්ණම කවර් කරගත්ත බැලුන් එක ආයසරයක් ටිකක් වැඩිපුර වෙලා වේලන්න තියෙනවා ගොඩක් හයි වෙනකම්. මම නම් මේක සාමාන්‍යයෙන් පැය 6ක් විතර වගේ තියලා ගත්තේ. ගොඩක්ම හයි වුණොත් අපිට මේක ලේසියෙන් බැලුන් එක අයින් කරගන්න පුළුවන් මේකෙන්. මේ තියෙන්නේ අපි අර සම්පූර්ණ වැඩ අවසන් කරගත්ත බැලුම. කියන්නේ මුලින්ම වතුරෙන් අලෝපු කොළ සහ ගම් වලින් අලෝපු කොළ ඔක්කොම වෙනාට පස්සේ ඒක අපිට ওই විදිහට උඩින් හිමි කරගන්න පුළුවන් බැලුම. සිදුරු කරලා අපිට පුළුවන් වටේ ආවරණය ওই විදිහට අතර ගන්න. ඒකට වටේ ආවරණය ටිකක් ඝනකමට තියෙන ඕන නිසා තමයි අපි පත්තර කොළ තට්ටු දෙකක් සහ සව් කොළ තට්ටු දෙකක් දැම්මේ. දැන් ඒක සුදුසු විදියට උඩ පොඩි ඉඩක් ඉතුරු වෙන විදියට වටේට මේ විදියට කපලා අයින් කරගන්න පුළුවන්. කපලා අයින් කරගෙන දෙපැත්ත සිදුරු දෙකක් හදලා අපිට පුළුවන් ඒකට නූලක් එල්ල ගන්න.